ලෝකය ආරම්භ වුණේ කොහොමදද? ඒ වගේම මේ ලෝකය කවදා හරි විනාශ වෙයිද? විද්‍යාඥයන් මේ ගැන විවිධ මත පළ කරනවා. ඒත් මීට වසර 2500කට පෙර තිලෝබුරු බුදුරජාණන් වහන්සේ මේ ලෝක විනාශය සිදුවන ආකාරය ගැන ඉතාමත් පැහැදිලි දේශනාවක් සිදු කළා. අද අපි කතා කරන්නේ බුදු දහමට අනුව ලෝක විනාශය සිදුවන භයානක සහ පුදුම සහගත ආකාරය ගැනයි. කල්පය සහ ලෝකයේ වෙනස වීම බුදු දහමට අනුව ලෝකය කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. ලෝකයක් හටගෙන පවතිලා විනාශ වෙලා යන කාල පරිච්ඡේදයට අපි කියන්නේ කල්පයක් කියලා. මේ විනාශය ප්‍රධාන ක්‍රම තුනකට සිදුවෙන්න පුළුවන් කියලා අංගුත්තර නිකායේ සත්ත්වසූරිය සූත්‍රයේදී බුදු හිමියන් දේශනා කර තිබෙනවා. ගින්නෙන් සිදුවන විනාශය සප්ත සූරියෝද්ගමනය. වැඩිපුරම සිදුවන්නේ ගින්නෙන් සිදුවන විනාශයයි. එය ආරම්භ වෙන්නේ මේ විදිහට. පළමු පියවර. වසර දහස් ගණනක් වැසි නොලැබී මහා නියගයක් ඇති වෙනවා. සියලු ගහකෝල මැරී යනවා. දෙවන සූර්යයා අහසේ දෙවැනි හිරු පායනවා. එවිට වැවු, පොකුණු, කුඩා ගංගා සම්පූර්ණයෙන්ම හිඳී යනවා. තෙවන සූර්යයා තුන්වැනි හිරු පෑයූ විට ගංගා නම් මහා ගංග ඇතුළු ප්‍රධාන ගංගා සියල්ලි සිඳී යනවා. හතරවන සහ පස්වන සූර්යයා හතරවැනි හිරු නිසා මහා සාගරයේ ජලය අංගලක්වත් ඉතිරි නොවී වාෂ්ප වී යනවා. හයවන සහ හතවන සූර්යයා හයවැනි හිරු පෑයූ විට පෘථිවිය දුම් දමන්නට පටන් ගන්නවා. අවසානයේ හතවනි හිරු පෑයූ විට මුළු පෘථිවියම මහා ගිනි ජාලාවක් බවට පත්වෙලා මහා මේරු පර්වතය පවා දියවී විශ්වයම අලු වී යනවා. ජලයෙන් සහ වාතයෙන් සිදුවන විනාශය ගින්නෙන් විතරක් නෙවෙයි, ඇතැම් කල්පයන් අවසානයේදී මහා අම්ල වැසි වැටීමෙන් ලෝකය දියවී විනාශ වනවා. තවත් විටෙක මහා ඡන්ද මාරුතයක් හෙවවත් ප්‍රචණ්ඩ වාදය නිසා මුළු ලෝකයම කුඩුපට්ටම් වී විනාශ වී යනවා. ලෝක විනාශයෙන් බේරෙන්නේ කවුද? ලෝකය විනාශ වෙනකොට එහි සිටින සත්වයන්ට මොකද වෙන්නේ? බුදු දහමට අනුව ලෝක විනාශයට බොහෝ කාලයකට පෙර ලෝක ව්‍යූහ නම් දේවතාවුන් මිනිසුන්ට මේ ගැන අනතුරු අබුවනවා. ඒ අනුව මිනිසුන් අකුසලයෙන් මිදී දස කුසල් පුරමින් ධ්‍යාන වඩමින් ආභසර නම් බ්‍රහ්ම ලෝකයේ උපත ලබනවා. ඒ නිසා ලෝකය විනාශ වෙන විට බොහෝ සත්වයන් උසස් තලවල උපත ලබා සිටිනවා. නැවත හට ගැනීම විනාශ වූ ලෝකය ඒ විදිහටම පවතින්නේ නැහැ. දීර්ඝ කාලයකට පස්සේ නැවතත් වැසි ඇඩහැලි පෘථිවිය නිර්මාණය වී සත්වයන් නැවතත් මෙහි උපත ලබනවා. මෙය අවසානයක් නැති චක්‍රයක්. බුද්ධ දහම අපට උගන්වන්නේ මේ සියල්ල අනිත්‍ය බවයි. ලෝක විනාශය පවා ස්වභාව ධර්මයේ නියමයක්. ඉතින් මේ වගේ වටිනා තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් වීඩියෝවකින් හමු වෙමු. තෙරුවන් සරණයි.